2026 ඔයා කොහොමද ප්ලෑන් කරේ? 2025ට මොකද උනේ? 2026 අලුතෙන් පටන් ගමුද? 2026 ඔයාලා ප්ලෑන් කරේ කොහොමද? අලුත් අවුරුද්දක් යනකොට ඒ අවුරුද්දේ මොනවද කරන්නේ කොහොමද කරන්නේ කියලා ඔයාලා ප්ලෑන් එකක් ගන්නවා නේද? ඉතින් ඒ ප්ලෑන් එකට පොඩි උදව්වක් විදිහට මම හිතුවා ඊයර් ප්ලෑන් එකක් කොහොමද ඔයගොල්ලන්ට කරගන්න ලේසිම විදිහක් කියලා දෙන්න. ඔයාගේ ඊයර් ප්ලෑන් එක හදාගන්න පොඩි පොතක් ඕන වෙනවා. ඒකට ඔයාට පුළුවන් කඩේ තියෙන එක්සර්සයිස් බුක් එකක් ගන්න. එහෙම නැත්නම් කස්ටමයිස් කරපු ඊයර් ප්ලෑන් එකක් වුණත් කමක් නැහැ. මම රෙකමන්ඩ් කරන්නේ මේ වගේ පොතකට වැඩිය අපිට ලේසි මේ වගේ පොතක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි නිතරම පිටු පෙරලනවා, ලියනවා, ස්ටිකර්ස් අලවනවා, චාට්ස් අඳිනවා. ඒ වෙලාවට මේ පොතක පිටු දිගාරලා වැඩේ කරනවට වැඩිය ලේසි අපිට මේ වගේ පොතක් පාවිච්චි කරන්න පුළුවන්. අපි පොතක් තෝරාගත්තට පස්සේ අපේ ඊළඟ අවුරුද්දේ ටාගට් එක මොකක්ද? අපි කොහොමද කරන්නේ? කොයි කාලේ වගේද කරන්නේ? මේ ඔක්කොම විස්තර අපි ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ ඊයර් ප්ලෑන් එකට ගන්න ඕනේ. අපි මුලින්ම අපේ ටාගට් එක ඊට පස්සේ අපි මේ මාස 12 ඇතුළතදී අපි එක කොහොමද කරන්නේ? මාසෙකට අපි මොනවද කරන්නේ? සතියකට මොනවද කරන්නේ? දවසේ මොනවද කරන්නේ? මේ ප්ලෑන් එක හරියටම හදාගෙන තමයි අපි ඊයර් ප්ලෑන් එක නෝට් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට දවසින් දවස ඒක රිවිව් කර කර බලන්න පුළුවන් ඔයා මේ දවසේ අවශ්‍ය දේවල් ඔයා කරාද කියලා. එතකොට ඔයාගේ ඊයර් ප්ලෑන් එක හරියටම සක්සස්ෆුලි කරගන්න පුළුවන් වෙනවා. ඔයා හදන ඊයර් ප්ලෑන් එක අනුව තමයි ඔයාගේ 2026 තීරණය වෙන්නේ. good luck.